කවුරුත් වැඩිය යන්නේ නැති තැන් වලට යන චාරිකාවේ අද අපි යන්නේ උතුරු ඕස්ට්‍රේලියාවේ ගල්ෆ් ඔෆ් කාපෙන්ටර් ඒරියාවල තිබෙන දූපත් සමූහයේ විශාලතම දූපත වෙස්ලි අයිලන්ඩ් වලට. මෙය වර්ග කිලෝමීටර 1018කින් සමන්විත දූපතක්. මෙහි විශේෂත්වය තමයි මෙම දූපතේ ස්ථිරව වාසය කරන්නේ ආදිවාසීන් පමණයි. සංචාරකයන්ට එන්න අවසර නැහැ. ටින් කවුරු පැමිණෙනවා නම් නගර සභාවෙන් අවසර ගත යුතු වෙනවා. මේ දූපතේදී ජීවත් වන්නේ 500ක් 600ක් පමණ වන කුඩා ජනගහනයක් පමණයි. මේ තියෙන්නේ වෙස්ලි දූපත් වල තිබෙන පුංචි එයාපෝට් එක. එතනින් බැහැලා යනකොට එක පාරටම දකින දර්ශනයක් තමයි ගස් පිරෙන්න පළබර වී ඇති අඹ ගස්. ඊට අමතරව ලස්සන මල්, අරලිය, මාර පමණක් නොවේ විවිධ වර්ණවල බෝගන්විලා ඉතා අලංකාර ලෙස මේ දූපතේ මිනිස් වාසයන ඇති පෙදෙස්වල දක්නට ලැබෙනවා. මේ ගස්වල තියෙන අඹ සියල්ලම වැටිලාම තමයි ඉවර වෙන්නේ. කොටසක් කුරුල්ලන් සහ මිනිසුන් විටින් විට ආහාරයට ගන්නවා. මේ අඹ කඩලා විකුණනවා. ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ දූපතේ කැලෑ අශ්වයන් වාසය කරනවා. මෙම අශ්වයන් මිනිසුන් වාසය කරන ප්‍රදේශයටත් පැමිණෙනවා. හරියට ලංකාවේ වන අලින් මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට කෑම සොයාගෙන එනවා වගේ. මේ කැලෑ අශ්වයන් විටින් විට පැමිණ අඹ සහ මිනිසුන් විසින් ආහාරයට ලබා දෙන විවිධ ආහාර භුක්ති විඳ නැවත කැලෑවට යනවා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ කැලෑබද පාරවල යනකොට බහුල දර්ශනයක් තමයි කැංගරුව. මේ දූපතේ පාරේ යන විටත් කැංගරුව බලාගන්න පුළුවන් වෙයිද? බලමු අපි ටිකක් ඉදිරියට ගිහින්. මෙන්න මේ කැංගරුව තමයි ඉතින් හැමතැනම ඉන්නේ. බල්ලා කියලා කියන්නේ මේ දූපත් වාසීන්ගේ සුහද මිතුරෙක්. සෑම ගෙදරකම බල්ලෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. කැලෙත් ඉන්නවා බල්ලෝ. ඒ කිව්වේ කැලෑ බල්ලෝ නෙමෙයි. කැලෑගත වූ සාමාන්‍ය බල්ලෝ. මේ දර්ශනය එක දූපතක සිට ප්‍රධාන දූපතට මුහුද හරහා පිනාගෙන එන බල්ලෙක්ගේ. අවාසනාවකට එම දර්ශනය වීඩියෝ කරද්දී ෆෝන් එකේ ස්ටාර්ට් බටන් එක ඔබන්න අමතක වෙලා. මේ තියෙන්නේ අපි ඉන්නවා දැක නැවත හැරි එම දූපතටම ගමන්ගත් එම බල්ලාගේ වීඩියෝ දර්ශනයක්. වෙස්ලි දූපතේ ජනතාව නොවෙසෙන අනික් පැත්තට යාමට නම් කැලෑව මැදින් තිබෙන පාර දිගේ විනාඩි 40ක් පමණ ධාවනය කළ යුතු වෙනවා. දූපතේ අනික් පැත්ත කියලා කියන්නේ ඉතින් පූර්ණ රක්ෂිතයක්. අවසර නොගෙන කිසිවෙකුට යාමට හැකියාවක් නැහැ. නැහැ. ජංගම දුරකථන TV මේ පැත්තට වැඩ කරන්නේ නැහැ. මේ දූපතේ අයට තිබෙන එකම විනෝද ගමන තමයි දූපතේ අනිත් පැත්තට පැමිණ කැම්පින් කරන එක. අප යන අවස්ථාවේ එම ප්‍රදේශයට පැමිණ කඳවුරු බැඳගෙන සිටි පිරිසක් අපට හමු වුණා. මේ තියෙන්නේ එම පිරිස විසින් දඩයම් කරන ලද කැංගරුවකු පිළිසීමට සූදානම් කොට ඇති අයුරු. එම පිරිස ඒ අවස්ථාවේ ඇතරම කරදරයක වැටිලයි හිටියේ. ඒ ඔවුන් පැමිණි වාහනය මුහුදු වෙරළේ වැලි පොළොවේ එරි
සිර වී තිබුණු නිසා. ඒ කැබ් එක වැලි වල එරිලා ගන්න බැරිවයි තිබුණේ. අපිට පුළුවන් වුණා එම වාහනය ගොඩට ඇදලා දෙන්න උදව් කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජංගම දුරකථන මෙම පැත්තට වැඩ කරන්නේ නැති නිසා අපි පැමිණි එක මේ අයට විශාල උදව්වක් වුණා. මේ ඉදිරියට යන විට අපට හමු වෙන්නේ හුම්මානය. ඒ වෙස්ලි අයිලන්ඩ් හුම්මානය. මේ ප්‍රදේශයට මුත් සිංහයෙන් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් අප පැමිණි කාලය ඒ සඳහා සුදුසු කාලයක් නොවේ. ඉරු රශ්මිය විඳ ගැනීමට පැමිණි කකුළුවකු අප මිතුරු මාක් විසින් අල්ලන අයුරු තමයි මේ. මේ කකුළුවන් ඇල්ලීම පුරුදු කෙනෙක් විසින්මයි කළ යුත්තේ. හදිසියේවත් අතක් ඇඟිල්ලක් එහෙම කකුල් අඬුවකට අහුනොත් ඉවරම තමයි. එවෙලෙම අල්ලන ලද අලුත්ම මාළු තමයි එදා අපේ දිවා ආහාරය උරේ. ඉතින් අපි වෙස්ලි අයිලන්ඩ් එකේ එහා පැත්තේ සිට මෙහා පැත්තට එන විට සන්ධ්‍යාව ලබලා තිබුණා. මේ තමයි අප නැවත පෙරලා යද්දී දුටුව තවත් සුවිශේෂී දර්ශනයක්. අප සමග ගිය තාරකා විද්‍යාව ගැන දන්නා මල්ලි කෙනෙක් තමයි බ්‍රෙට්. බ්‍රෙට් තමයි මේ දර්ශනය අපට පැහැදිලි කළේ. මේ හඳට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන්නේ අපට පේන්නේ සෙනසුරු ග්‍රහය. කොහොමද සෙනසුරු කියලා අඳුනාගන්නේ? සන්ධ්‍යා කාලයේ චන්ද්‍රයාට පැත්තෙන් නිවි ප්‍රභාත්මක නොවන තරුවක් ඇතනම් එම අවස්ථාවේ අහසේ තවත් තරු වැඩුප්ප නැතිනම් එම ග්‍රහයා එම තාරකාව සෙනසුරු ග්‍රහයා. වසරේ මේ කාලයේදී සෙනසුරු ග්‍රහයා පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙන බවයි බ්‍රෙට් අපිට කිව්වේ. මේ තියෙන්නේ ඔහුගේ දුරේක්ෂය මගින් මින් පෙර අවස්ථාවකගත් සෙනසුරුගේ ඡායාරූපයක්. ඉතින් අපි වෙස්ලි අයිලන්ඩ් චාරිකාව අවුරුකොට ආදිවාසී නියෝජනය කරන පිරිසටත් ස්තුති කර ආපසු පැමිණියේ නැවත වරක් එම දූපතට පැමිණීමේ අරමුණින්. के दिल मेरा गोरियां चली, चुरा के दिल मेरा गोरियां चली, पूरा के निंदिया कहाँ तू चली। चुरा के दिल तेरा चली मैं चली, मुझे
के दिल मेरा